එක්තරා ගෙම්බෝ කණ්ඩායමක් තීරණය කළාලු ඔවුන් ඉන්න ප්‍රදේශයේ අතහැරලා වෙනත් ප්‍රදේශයකට යන්න. මොකද ගෙම්බෝ මේ කණ්ඩායම යමින් සිටින අතර පිටුපසින් එමින් සිටිය අය දැක්කලු ඉස්සරහින් ගිය කණ්ඩායම එක පාට පේන්න නැතුව යනවා. ඔවුන් පුදුමයෙන් වගේ පිටුපස ඉඳන් බැලුවලු ඒගොල්ලන්ට මොකද වුනේ කියලා. මෙම බලමින් ඉස්සරහට එනකොට ඔවුන් දැක්කලු ලොකු වලක්, ගැඹුරු වලක්. මේ ගෙම්බෝ දැක්කලු අර ඉදිරියෙන් ආපු කණ්ඩායම මේ වලට වැටිලා. ඒක හරිම ගැඹුරුයි. මේ උඩ ඉන්න ගෙම්බෝ ටික වල වට කරගෙන උඩින් ඉඳගෙන ගොඩාක් දුක් වුණාලු මේ අය ගැන. ඔවුන් දැක්කලු මේ වලේ ඉන්න ගෙම්බෝ උඩට එන්න ගොඩක් උත්සාහ කරනවා. නමුත් ඔවුන්ට උඩට එන්න බෑ. මේ උඩ ඉන්න අයට තේරුණාලු කවදාවත් මේ වල ඇතුලේ ඉන්න ගෙම්බන්ට උඩට එන්න බෑ කියලා. ඔවුන්ට කණ්ඩ දෙයක්කුත් මේ වලත් ඇතුලේ නෑ කියලා. අර ඇතුලේ ඉන්න ගෙම්බොත් ගොඩක් උත්සාහ කළාලු ඔවුන්ට එන්න බෑ. මේ උඩ ඉන්න ගෙම්බෝ කිව්වලු උඩ ඉඳගෙන අපිට ඕගොල්ලෝ ගැන හරිම දුකයි. ඒත් අපිට කරන්න දෙයක් නෑ ඕගොල්ලෝ වෙනුවෙන්. ඕගොල්ලන්ට කවමදාවත් මේ වලෙන් ගොඩට නම් එන්න බෑ. අනිවාර්යෙන්ම මේ වල තුල ඕගොල්ලන්ට මැරෙන්න තමයි වෙන්නේ කියලා. ඔවුන් උඩ ඉඳගෙන නිතරම මේ දේ මේ වල ඇතුලේ ඉන්න ගෙම්බන්ට කියන්න ගත්තා. මේක මේ ගෙම්බන්ට ඇහුණා. ඔවුන් ගොඩක් උත්සාහ කළා වලෙන් එන්න නමුත් ඔවුන්ට බැරි වුණා. මෙහෙම යද්දී මේ වල ඇතුලේ ඉන්න ගෙම්බෝ එක මැරෙන්න ගත්තා. උඩ ඉන්න ගෙම්බෝ කිව්වා වගේම මේ වල ඇතුලේ ඉන්න ගෙම්බෝ එක මැරෙන්න ගත්තා. මෙහෙමෙද්දී උඩ ඉන්න ගෙම්බෝ දකිනවා එක ගෙම්බෙක් කොහොම හරි මේ වල ඇතුලේ ඉඳලා උඩට එමින් සිටිනවා. උට පුළුවන් වුණා උඩට මෙන්න. අනිත් ඔක්කොම වල ඇතුලේ මැරෙද්දී මේක ගෙම්බෙක් කොහොම හරි උඩට ආවා. අර වලේ වටේ හිටපු උඩ හිටපු ගෙම්බෝ ඔක්කොම මේකව වට කරගෙන පුදුමයෙන් වගේ අහන්න ගත්තා. ඔබ කොහොමද බේරුනේ? ඔබ කොහොමද උඩට ආවේ? ඔබට වඩා ගොඩක් දක්ෂය වලේ මැරුණා. ඔබ කොහොමද ආවේ? ඔබ කොහොමද අනිත් හැමෝටම බැරි වෙච්ච මේ දේ කළේ? දැන් මේ හැම ගෙම්බෙක්ම වට කරගෙන ඔහුගෙන් අහද්දී මේ ගෙම්බ මුකුත් කියන්නේ. උනිකම් පුදුමෙන් වගේ එක එක්කෙනා දිහා බල හිටියා. අවසානයේ බැලින්නම් මේ ගෙම්බා බිහිරි ගෙම්බෙක්. ඌ බිහිරි ගෙම්බෙක්. ඌට වලෙන් උඩට එන්න පුළුවන්කම ලැබුණේ අර උඩ හිටපු ගෙම්බෝ කියපු කිසි දෙයක් ඌට ඇහුනේ නැති නිසා. හලෙලූයා. අනිත් ගෙම්බෝ ඔක්කොම මැරුණේ උන්ට උඩට එන්න බැරි නිසා නෙවෙයි. උඩ හිටපු ගෙම්බෝ කියපු දේ අහපු නිසා. අර තනි ගෙම්බට උඩට එන්න පුළුවන් වුණා උගේ කන් දෙක බිහිරි නිසා. ඌ බේරුනේ ඌට හොඳ වෙලාවට ඇහුනේ නැහැ. ඔබ කල්පනා කරයි ඇයි පාස්ටර් මේ දේ කිව්වේ කියලා. දෙවියන් වහන්සේගෙන් නොවන මේ ලෝකෙන් වන ඍණාත්මක වූ
මරණීය දෙයට ඔබගේ කන් දෙක ඇස් දෙක වහගත්තේ නැත්නම් ඔබ දන්නවද අර වල ඇතුලේ ගෙම්බන්ට උණු දෙයම තමයි ඔබටත් වෙන්නේ. මං කියපු එක තේරුණාද? මේ ලෝකයෙන් වන ඍණාත්මක වූ මරණීය දෙයට ඔබගේ කන් දෙක වහගත්තේ නැත්නම් ඔබගේ ඇස් දෙක පියාගත්තේ නැත්නම් එහු අයටත් වෙන්ට යන්නේ අර වල ඇතුලේ ගෙම්බන්ට වෙච්ච දේ තමයි. මම එහෙම කියන එක ගැන වර්ධවා හිතන්න එපා. මම මේ කතාව කිව්වේ මේ දේ ඔබට හොඳටම අවබෝධ වෙන්න ඕන නිසා. ඒ ලෝකේ දෙයට ඒ ඍණාත්මක මරණීය දෙයට ඔබේ කන් වහගත්තේ නැත්නම් සුභාරංචියේ ආශිර්වාද ඔබ දැනගනි. හැබැයි ජීවිතේ ඔබට භුක්ති විඳින්න බැරි වෙයි. ඔබ දන්නවද? ගොඩාක් මිනිසුන්ට වෙලා තියෙන්නේ මේ දෙයයි. අද ගොඩාක් අසාර්ථක පරාජිත මිනිසුන්ට වෙලා තියෙන්නේ මේ දෙයයි. ඔවුන් Taman අහන, දකින, දන්න තොරතුරු සහ අත්දැකීම් වලටත් ඍණාත්මක මිනිසුන්ගේ වචන වලටත් සවන් දීලා අර වලේ මැරුණු වලේ හිටපු ගෙම්බෝ වගේ අද ජීවත් වෙන තත්වයට පත් වෙලා තියෙනවා. ඔවුනුත් හැම විටම හිතනව අපිට බෑ. මේ රෝගයෙන් මම මිය යනවා. මට සාර්ථක වෙන්න බෑ. මේ ණයෙන් නිදහස් වෙන්න බෑ. හැමදාම ජීවත් වෙන්න වෙන්නේ මේ වගේ. මගේ සීයට තාත්තට මගේ අයියලා අක්කලාට උනේත් මේ දෙයම තමයි. මගේ පවුල අය ඔක්කොම අඩු වයසින් මැරුණා. කවුරුත් අවුරුදු 60ක් ජීවත් වුණේ නැහැ. ඔබ දන්නවද ගොඩාක් මිනිස්සු හිතන්නේ මේ වගේ. හේතුව ඔවුන් අහලා තියන්නේ දේ, ඔවුන් දකින්නේ දේ, ඔවුන්ට තියන්නේ වගේ අත්දැකීම්. ඔවුන්ට මිනිසුන් කියන්නේ මේ වගේ දේවල්. අර වල උඩ හිටපු ගෙම්බෝ වගේ ඔවුන් කියපු දේවල් තමයි අර වලේ හිටපු ගෙම්බන්ට ඇහුනේ. එක ගෙම්බෙකුට උඩට එන්නත් අනිත් අයටත් බැරි වෙන්නත් හේතුවක් නැහැ. ඔවුන් මැරුණේ උඩ හිටපු ගෙම්බෝ කියපු දේවල් ඇහුව නිසා. අද ගොඩාක් මිනිසුන් අසාර්ථකව, ලෙඩව, පරාජිතව ජීවත් වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි ඒ ඍණාත්මක වූ මරණීය දෙයට ඔවුන්ගේ තියෙන සංවේදීතාවය. ප්‍රේමණීය සහෝදරයා සහෝදරී, අද ගොඩාක් අය ලෙඩින් ඉන්නේ, ලෙඩ වෙලා මැරෙන්නේ ඒ රෝගය නිසා නෙවෙයි. ගොඩාක් අය අසාර්ථකව ඉන්නේ මුදල් නැති නිසා නෙවෙයි. ඔවුන් අහන සහ ඔවුන් Taman ගැන කතා කරන වචන නිසා. හලෙලූයා. මේක හොඳට තේරුම් ගන්න. බොහෝ අය ලෙඩ වෙලා ඉන්නේ, ලෙඩින් මැරෙන්නේ, බොහෝ අය අසාර්ථක වෙලා ඉන්නේ මුදල් නැති නිසා නෙවෙයි. ඔවුන් අහන සහ ඔවුන් Taman ගැන කතා කරන වචන නිසා. ඔබ දන්නවද? අද ඔබ ජීවත් වන ජීවිතය ඔබ කතා කරන ලද වචනවල ප්‍රතිඵලයක්. අද ඔබ මා ජීවත් වන මේ ජීවිතය අපි කතා කරන ලද වචනවල ප්‍රතිඵලයක්. බලන්න මේ බයිබල් පදය. හිතෝපදේශ 23:7. හිතෝපදේශ 23:7.
මක් නිසාද තමාගේ සිතෙන් ගණන් ගන්නා ලෙසම ඔහු වන්නේය. මොකද්ද කියන්නේ? හොඳින් සවන් දෙන්න. තමාගේ සිතින් ගණන් ගන්නා ලෙසම ඔහු වන්නේය. මම පහලට එද්දි මේක ගැන පැහැදිලි කරන්නම්. මෙතන කියන්නේ කෙනෙක් තමන් ගැන හිතන්නේ කොහොමද? ඒ විදිහට තමයිලු තමන් ජීවත් වෙන්න යන්නේ.